හරි ගයිස් අද ඉතින් ගොඩක් වටින වීඩියෝ එකක් තමයි මං අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. මේක AI සම්බන්ධ වීඩියෝ එකක් නන් නෙවෙයි. හැබැයි මේක ඔයාලට වටින වීඩියෝ එකක්. අද වීඩියෝ එකේදී මං එක්ස්ප්ලেইন කරන්නේ කොහොමද එඩියුමේල් එකක්. එහෙමත් නැත්නම් ස්ටුඩන්ට් ඊමේල් එකක් ඔයාලා කැම්පස් එකක නොවුනත් හරියටම කොහොමද ඇක්සස් කරගන්න කියලා. එඩියුමේල් ගත්තාම අපිට ගොඩක් වාසි තියෙනවා එඩියුමේල් එකකින්. ඉතින් ඒක ඔයාලා ටිකක් Google කරලා බලන්න එඩියුමේල් එකකින් ඔයාලට තියෙන බෙනිෆිට් මොනවද කියලා. හරි ඉතින් දැන් අපි වැඩේට බහිමු. මේකට ඕපන් කරගන්න අලුත් ප්‍රොෆයිල් එකක් Chrome එකේ හරි ඔයාලගේ යූස් කරන බ්‍රවුසර් එකේ මම නම් Brave යූස් කරන්නේ. ඒකින් හින්දා මම Brave එකෙන් ඕපන් කරගෙන මෙන්න මේ විදිහට ටයිප් කරනවා. මේ URL එක මම දාලා තියන්නම් description එකේ ඔයාලට. හරි මේ බ්‍රවුසර් එකට ඇවිල්ලා ඔයාලා ටයිප් කරගන්න ඕනේ student.central.edu.gh කියලා. මෙන්න මේ විදිහට මම ටයිප් කරගන්නවා බ්‍රවුසර් එකට ඇවිල්ලා. හරි මෙන්න මේ විදිහට ඔයාලට සයිට් එක ලෝඩ් වෙනවා. මේක ඇවිල්ලා ඇෆ්‍රිකාවල තියෙන යුනිවර්සිටි එකක්. මේකෙන් තමයි අද අපි එඩියුමේල් එක ක්‍රියේට් කරගන්න හදන්නේ. ඔයාලා මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා මෙතන get start කියලා එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් එකක් දුන්නාට පස්සේ මේ විදිහට log වෙන්න එනවා. ඊට පස්සේ ඔයාලා පොඩ්ඩක් පල්ලෙහාට මේකේ scroll කරාට පස්සේ create account කියලා තියෙනවා. ඒ create an account එක උඩ ක්ලික් එකක් දෙන්න. හරි අපි දැන් යන්නේ අපේ account එක හදාගන්න. මෙතනදී ඔයාලට ඔයාගේම details ඕනේ නැහැ. fake details හරි දීලා ඔයාලට create කරගන්න පුළුවන්. මෙතනදී කැමති ඔයාලට කැමති නමක් මෙතනදී දෙන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම මෙතන දෙන්නම් මොකක් හරි නමක්. හරි මෙන්න මේ විදිහට ෆස්ට් නේම් එක දෙන්න ඕනේ. ලාස්ට් නේම් එක දෙන්න ඕනේ. මොකක් හරි නම ප්‍රශ්නයක් නෑ. ඔයාලට කැමති නමක් දෙන්න මෙතන. ඊට පස්සේ තියෙනවා පර්සනල් ඊමේල් එක. මේකට ඔයාගේ වැඩ කරන ඊමේල් එකක් දෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඔයාලගේ හොඳ වර්කින් ඊමේල් එකක් දෙන්න. මොකද මේකට මේ අපිට ඊමේල් එකක් ගෙන්න ගන්න තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලගේ වැඩ කරන ඊමේල් එකක් දෙන්න. මම මෙන්න මේ විදිහට මගේ වැඩ කරන හොඳ වර්කින් ඊමේල් එකක් මෙතනට දෙනවා. හරි ෆෝන් නම්බර් එක ටයිප් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති වෙන වෙන ඉලක්කම් ටිකක් හරි ගහලා ෆෝන් නම්බර් එක දෙන්න. ඒක රට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට බිංදුව ගහලා ඔයාලට කැමති විදිහකට දෙන්න. ඊළඟ next page එක ඔයාලට තියෙනවා password එකක් select කරන්න. මෙතනදී ඔයාලට ඔයාලා හොඳ strong password එකක් මෙතන දෙන්න ඕනේ. මේ පහලින් instruction ඔයාලට දීලා තියෙනවා. මෙන්න මේවට හරිය විදිහට ඔයාලා password එක මෙතන type කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට මම password එකක් ටයිප් කරගන්නවා. ඊට පස්සේ මෙතන පහලට ඇවිල්ලා ඔයාලා ඒ පාස්වර්ඩ් එකම මෙතන ටයිප් කරගන්න. හරි මේ චෙක් බොක්ස් එකට අනිවාර්යෙන් ටික් එක දාන්න. ඔයාලට ස්ටුඩන්ට් ඊමේල් එකක් නැහැ කියලා තමයි මෙතන කියන්නේ. ඒක දීලා කන්ටිනියු කරාට පස්සේ මෙන්න මේ ටික ෆිල් කරන්න යනවා ඔයාලට. මේක හොඳට බලාගන්න. මෙතන level 100 එක එහෙම තියන්න. ඊට පස්සේ ඔයාලා index number එක මම මේ ගහන එක පොඩ්ඩක් බලාගන්න. ගහන එක බලාගෙන ඔයාලා ඒකේ අන්තිම ඉලක්කම් දෙක වගේ වෙනස් කරලා ඔයාලා ටයිප් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ යට තියෙන ඔයාලා කැම්පස් එක ඒක මෙන්න මේ මම සිලෙක්ට් කරගන්න එක දාගන්න ඕනේ. දාගෙන ඔයාලා මෙතන ස්කූල් එක මෙන්න මේ විදිහට තියලා ඔයාලා මෙතන යට ඊළඟට තියෙන එක කම්පියුටර් සයන්ස් කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ සෙෂන් එක මෝර්නින් තියලා කෙලින්ම සබ්මිට් බටන් එක ක්ලික් කරන් තියෙන්නේ. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා ඔයාලගේ account එක ක්‍රියේට් වුණා කියලා. හරි දැන් ඔයාලට පුළුවන් ඔයාලා මෙන්න මෙතන තියෙන උඩ වාගේ මේ ඉන්ඩෙක්ස් නම්බර් එක. ඉන්ඩෙක්ස් නම්බර් එක තමයි මේ සාමාන්‍යයෙන් ඔයාගේ යුසර්නේම් එක වගේ මේගොල්ලෝ යූස් කරන්නේ. ඒක කොපි කරගෙන ඇවිල්ලා මෙතන පේස්ට් කරන්න. පේස්ට් කරලා වගේ පහලින් ඉතින් පාස්වර්ඩ් එක කලින් ගහගත්ත පාස්වර්ඩ් එක මෙතනට දීලා ඔයාලට account එක log වෙන්න පුළුවන්. හරි මම මෙන්න මේ විදිහට account එකට මගේ log වෙනවා. හරි ඔයාලා පේනවා successful login වුණා. හරි දැන් අපිට තියෙන්නේ අපේ email එක හදාගන්න.
මේ වැඩ කරනවා ටිකක් පහළට ස්ක්‍රෝල් කරගෙන ආවහම ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් ටිකක් බලා ගන්න පුළුවන්. මෙතන create new email කියලා එකක් තියෙනවා. create new student email කියලා. අන්න ඒක උඩ ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක මෙන්න මේ විදිහට ඔටෝ සිලෙක්ට් වෙලා ඇති. ඔයාලට තියෙන සබ්මිට් බටන් එක ක්ලික් කරන්න විතරයි. හරි දැන් අපිට ස්ටුඩන්ට් ඊමේල් එක සබ්මිට් කරා කියලා කියනවා. අපි දැන් තව පොඩි වැඩ ටිකක් තියෙනවා මේකේ කරගන්න. හරි ඔයා දැන් මෙතන බැක් වුණාට මේක වැඩ කරන්නේ නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ කෙලින්ම ආය ඔයාගේ account එකට login වෙන්න ඕනේ. හරි මෙතනදී මම ආය මගේ account එකට login වෙනවා. කලින් වගේම ඔයාලා එන්ටර් කරගත්ත credentials දීලා මෙතන login වෙන්න පුළුවන්. හරි අපි login වෙලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ අපි Gmail එකට අපේ edumail එක add කරගන්න එක. ඔයා මෙන්න මේ විදිහට Gmail කියලා type කරගන්න. type කරගෙන ඔයාට එන්න පුළුවන් මෙන්න මේ විදිහට official Gmail එකට ඔයාගේ email box එකට. ඇවිල්ලා මෙතන පහළ තියෙනවා ඔයාගේ profile icon එක ඒක click කරාම ඔයාට add new account කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම ඔයාව මෙන්න මේ වගේ තැනකට එනවා. හරි. ඔයාට දැන් තියෙන්නේ ඔයාගේ username එක copy කරගන්න ඕනේ මෙතනින්. username එක copy කරගෙන අපි අතනින් log වෙන්න ඕනේ. හරි. මම මෙන්න මේ විදිහට මගේ username එක copy කරගන්නවා. හරි. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඔයා මේක paste කරලා ඔයා add ගහලා central.edu.gh කියලා මෙන්න මේ විදිහට ටයිප් කරගෙන next ඔබන්න. හරි දැන් ඔයාලට තියෙන්නේ password එක ටයිප් කරගන්න. මෙතන පොඩි දෙයක් තියෙනවා. දැන් කලින් use කරපු password එක මෙතන ගැහුවට ඔයාට log වෙන්න බෑ. මම example එකක් විදිහට ඔයාලට ගහලා පෙන්නන්නම්. මම කලින් account එක හදාගත්ත password එක. දැක්කනේ wrong password කියලා එකක් එනවා. දැන් අපිට පොඩි වැඩක් තියෙනවා කරන්න. ඔයාත් යන්න student portal එකට ගිහිල්ලා ඔයාලට මෙතන reset password කියලා option එකක් තියෙනවා. ඔයා ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයා කලින් විදිහටම අර student email එක මෙතන type කරගන්න. මම මෙන්න මේ විදිහට මගේ student email එක type කරගන්නවා. add ගහලා central.edu.gh කියලා ගහලා මෙතන type කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා request password කියන එක click කළාට පස්සේ ඔයා කලින් දීපු email එකට password reset කරන mail එක send වෙනවා. ඒගොල්ලෝ කියලා තිනවා විනාඩි 5කින් ඔයාට mail එක send කරනවා කියලා යාලා. එතකන් අපි පොඩ්ඩක් ඉමු. ඉඳලා ඔයා බලන්න ඔයාලගේ mail box එකේ විනාඩි 5ක් ඉන්න. එකපාරම එන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඉඳලා ඔයාලා විනාඩි 5ක් ඉඳලා ඊට පස්සේ check කරලා බලන්න mail box එක. මම පොඩ්ඩක් fast forward කරලා ඔයාලට මේක කරලා පෙන්නන්නම්. හරි මෙන්න මේ විදිහට මට email එක ඇවිල්ලා තියෙනවා විනාඩි 5කින් හරියටම. හරි මෙන්න මේ විදිහට CU student portal එකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා මෙතන reset password button එක click කරන්න email එකේ තියෙන. මෙහෙම එකක් ආවොත් open anyway කියලා දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඊට පස්සේ ඔයාලට මෙතන new password එකක් දෙන්න ඕනේ මෙතෙන්ද. මොකක් කරුවා කලින් use කරපු නැති password එකක් මෙතන දෙන්න. හරි මෙන්න මේ විදිහට next button එක click කරන්න submit button එක. ඊට පස්සේ ඔයාලගේ මෙතන ආය update password කියලා ඒක ඔයාලගේ browser එකෙන් එන එක ignore කරලා දාන්න පුළුවන්. ඔයාලට ආය login වෙන්න වෙනවා. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට login screen එකට ආවට පස්සේ ඔයාලගේ update password එකත් එක්ක ගහලා ඔයාලගේ log වෙන්න පුළුවන් ඔයාලගේ account එකට. හරි දැන් අපිට පුළුවන් Gmail එකට ගිහිල්ලා මේකෙන් පොඩක් back වෙලා ඔයා ආය email එක ගහලා next කරන්න. ඊට පස්සේ ඔයා දුන්න අලුත් password එක මෙතන type කරගන්න ඕනේ. හරි මම එන්න මේ විදිහට මගේ password එක type කරගන්නවා. හරි මෙන්න මේ විදිහට ඔයාලගේ edumail එකට අපි log වෙලා ඉන්නේ දැන්. ඔයාලට පේනවා මේ විදිහට welcome message එක ආවා Google එකෙන්. හරි මේ යට තියෙන button එක click කරන්න. හරි ඔයාලා දැන් සාර්ථකව ඔයාලගේ edumail එක අරගෙන තියෙන්නේ. දැන් ඔයාලා එවන ඕනම education ඕන දෙයක් මේ email එකට තමයි ගෙන්න ගන්න ඕනේ. මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඔයාලා ඒ දේවල් දන්නේ නැත්නම් YouTube එකේ හරි Google එකේ හරි පොඩ්ඩක් search එකක් දෙන්න. edumail එකේ මොනවද කරන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් මේ දේවල් බලන්න. අනිවාර්යෙන් edumail එකක් ඔයාලා හදාගන්න. මොකද ඔයාලගේ
VO3 එක ඇක්සස් ගන්නත් වාලට මතක ඇති අපි එඩිමේල්ල ගත්තම යස් කරේ ඉතින් මේට්‍රික් එක යස් කරලවාලට VO3 ෆ්‍රී ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතින් වීඩියෝ හොඳයි නම් අනිවර ලයික් අදදාන්න සබස්ක්‍රයිබ් කරන්න JPUටෙක් YouTube චැනල එක මේ චැනලගෙන් මං අරන්ගන්නේ මේ වගේ වටින වීඩියෝස් එහෙනම් හැමෝටම සුබ දවසක්